රුලන් ටික හොඳට බැදලා ගත්තා. අර වැලි වගේ වැටෙන ගානට මේ බැදලා තියෙන රුලන් පිට්ටු වලට ගන්නකොට බැදලා ගන්න ඕනේ. ඔයගොල්ලොත් බැදලා ගන්න හොඳේ. මම දැන් ඒක බෝල් එකට දානවා. දාලා අපි ඊට පස්සේ ඒකට දානවා මොනවද? අපි ඒකට දාමු ඉස්සලාම කැරට්. කැරට් ටිකක් දාලා අපි මේකේ පෝෂණ ගුණය වැඩි කරගමු. නිකන් පිට්ටුවක් කනවට වැඩිය ඒක මං හිතනවා හොඳයි කියලා. මෙහෙම කැරට් ටිකක් දැම්මා. ඊට පස්සේ අපි ඒකට ගෝවා ටිකකුත් දාමු. ගෝවා ටිකකුත් දැම්මා. ඊට පස්සේ අපි මේකට ලුණු දාමු. ලුණු ටිකක් දාන්න ඕනේ. ලුණුත් දැම්මා. ඊට පස්සේ අපි මේකට උණු වතුර ටිකක් චුට්ටක් වෙන්න දාන්න ඕනේ. මට හිතෙනවා මේක තව චුට්ටක් මම මෙහෙම අනලා අරගත්තයින් පස්සේ හැන්දෙන් එතකොට දාමු කියලා. මෙහෙම අද්දිකම පාවිච්චි කළා මේ විදිහට හැඳි දෙකකින් අනාගමු. රුලම් පිට්ටු එකක් මෙහෙම කවලම් කරගත්තට පස්සේ අපි මේකට දැන් දාමු උණු වතුර ටිකක්. තරමක් වෙන්න දාමු. වැඩි එපා. දාලා ආයි අනාගමු. ඒ පරිද්දෙන්ම ආයි අනාගමු. පොල් දාන්නේ පොල් මොකටද නේ හැමතිස්සෙම පොල් දානවා. පොල් ඔච්චර කන්න හොඳත් නැහැ. එළවලු තියෙනවනේ. එළවලුත් එක්ක හදන් කමු. මේක ඉතින් හොඳට අනලා ඉල්ල. මට හිතෙනවා තව වතුර චුට්ටක් දැම්ම නම් හොඳයි කියලා. මොකද මේ බැදලත් එක්කනේ තියෙන්නේ. එතකොට අර තවත් අර වියලි ගතිය මේකේ වැඩි. වියලි ගතිය චුට්ටක් යන්න වතුර චුට්ටක් දාමු. එහෙම තමයි. සැරින් සැරේ දදා බලන්න ඕනේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක ඇනෙනවද කියලා. එහෙම නැති වුණොත් ඉතින් ආයි කරලා බලන්න. මේක ඇද්ද කියලා. මේක ඇති වෙයි වගේ. ඇති අපි ඊට පස්සේ මෙන්න මේ පිට්ටු බම්බු අරගෙන ඒකට පුරවගමු. ඒකට මම අර මේ දාලා තියෙන යට තහඩු කෑල්ලක් වගේ එකක් තියෙන එක දාලා තියෙන්නේ. වැඩි තද කරන්නේ නැතුව ගානකට. අන්න එහෙම ගානකට දාන්න ඕනේ. ඇනිලා නෑ වගේ නම් ඒ ටික තව සැරයක් අනලා ගමු. ඔය ගාන ඇති කියලා හිතනවා. මෙහෙම. තියලා ඊට පස්සේ අපි එක මුඩෙන් වහනවා. වහලා මෙහෙම තියනවා. එච්චරයි. මේක තැම්බෙන්න තියමුද? දැන් අපි ලිප ඔෆ් කරලා මේ පිට්ටුව බා ගන්න බලමු. රස්නේ ඉතින් ග්ලව් එකක් දාලා අල්ලන්නේ. තව එකක් හදමු. හරි. මේ පිට්ටු එකක් දැන් හරි. අපි ලිප ඔෆ් කරමු. තියලා ඊට පස්සේ මේ පිට්ටුවත් මෙහෙම උස්සලා ගමු. හරි. පිට්ටු දෙකක් තියෙනවා. දැන් ඇති.